මම කලින් වලට වීඩියෝ එකක් අරන් ආවා iPhone එකේ කොහොමද මෙන්න මේ assistive touch icon එක enable කරගන්නේ කියලා. ඉතින් අද වීඩියෝ එක මම කියලා දෙන්න යන්නේ මේ icon එක customize කරලා අපිට කැමති option එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් දැන් මම මේ assistive touch icon එක මේ phone එකේ හදලා තින්නේ මේක උඩ double tap කරපුවාම මගේ screen එක off වෙන විදිහට. මෙන්න මේ විදිහට double tap කරොත් මගේ screen එක off කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ ඔයා කැමති option එකක් දාලා මේක customize කරගන්නේ කොහොමද කියලා. තාමත් ඔයා channel එකට අලුත් කෙනෙක් නම් දැන් පාත් තියෙන subscribe button එක click කරලා ඊට පැත්තෙන් තියෙන bell එකකින් click කරන්න. එතකොට මේ වගේ videos ඔයාට ඉස්සරහටත් බලා ගන්න පුළුවන්. හරි දැන් අපි බලමු මේ customize කරගන්නේ කොහොමද කියලා. මේක සාමාන්‍ය විදිහට ඔයාට click කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාට home screen එකට යනවා නම් මේ click කරපු ගමන් home එකට යන්න පුළුවන්. ඒ වගේම මේකට කැමති option එකක් දාලා ඔයාට වෙනස් කරගන්නත් පුළුවන්. අපි මුලින්ම යන්න ඕනේ මේක තියෙන location එකට. ඔයාගේ phone එකේ settings වලට යන්න. ඊට පස්සේ මේක ටිකක් පාත ගියට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ accessibility කියලා option එකක් මේකට යන්න. මෙතන ටිකක් පාත ගියට පස්සේ තියෙනවා touch කියලා option එකක් මේකට යන්න ඕනේ. මෙතනින් තමයි මේ assistive touch කියන option එක අපි enable කරගන්නේ. මේක ඇතුළට ගියට පස්සේ ඔයාලට මේක උඩින් enable කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ assistive touch icon එක ආකාර කීපයකට customize කරගන්න පුළුවන්. මෙතන ඔයාලට පේනවා ඇති custom actions කියලා options හතරක් තියෙනවා. single tap double tap long press 3D touch කියලා. මෙතන මම use කරලා තියෙන්නේ double tap කියන option එක. මේ double tap කියන option එක click කරලා මම එතන දාලා තියෙන්නේ lock screen කියන option එක. මම දැන් මේ icon එක උඩ double tap කරොත් මගේ මේ lock screen එක off වෙනවා. ඒ වගේම single tap කරොත් මෙතන open menu කියන option එක තමයි තියෙන්නේ. අපි මේක උඩ එකපාරක් tap කරොත් මේ විදිහට menu එක open වෙනවා. ඒක ඔයාලට customize කරලා වෙනස් කරගන්න පුළුවන්. මෙන්න මෙතන click කරන්න. ඊට පස්සේ මෙතන options කීපයක් තියෙනවා. මෙතන ඔයාලට කැමති option එකක් දාන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම දැන් තෝරන්නම් මෙතන home කියන option එක. හරි. ඒක select වුණා ඔයාලට පේනවා ඇති. දැන් මම මේකෙන් back වෙනවා. ඔයාලට පේනවා ඇති මෙතන single tap කියන option එකට දැන් home කියන එක select වෙලා තින්නේ. මම දැන් එකපාරක් මේක උඩ tap කරන්නම්. එතකොට බලන්න මොකද්ද වෙන්නේ කියලා. හරි. මේ icon එක උඩ එකපාරක් tap කරලා පස්සේ කෙලින්ම home screen එකට ආවා. මොකද අපි එතන settings වලින් වෙනස් කරා home screen එකට යන විදිහට. ඒ විදිහට ඔයාලට කැමති option එකක් මෙතනින් තෝරලා වෙනස් කරගන්න පුළුවන්. මම මේකේ කලින් තිබ්බ option එකම select කරා නම් open menu එක තමයි තිබ්බේ. දැන් single tap කරොත් එහෙම මේ විදිහට අපිට menu එක open කරගන්න පුළුවන්. ඒ වගේම double tap එකට මම දාලා තියෙන්නේ lock screen කියන option එක. ඒකත් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තියෙනවා lock screen කියන option එක. ඉතින් මම දෙපාරක් මේක උඩ tap කරන්නම්. ඔන්න බලන්න මගේ screen එක lock වෙනවා. හරි ඊළඟට තියෙනවා long press කියලා option එකක්. මෙතනත් ඔයාලට කැමති option එකක් තෝරන්න පුළුවන්. මම මෙතන control center කියන option එක තෝරන්න. ඊට පස්සේ long press එකක් දීලා බලමු මොකද වෙන්නේ කියලා. control center එක අපිට මෙන්න මේ විදිහට open කරගන්න පුළුවන්. හරි ඊගා option එක තියෙනවා 3D touch කියලා option එකක්. මෙතන select වෙලා තියෙන home කියන option එක. 3D touch option එක වැඩ කරන්න නම් මේක මේ වටේ තියෙන round ටිකත් එකතු වෙන්න ඔයා මේක press කරන්න ඕනේ. එතකොට අපි බලමු home එකට යනවද කියලා. ඔයාලට පේනවා ඇති අපි 3D touch option එකට touch කරාට පස්සේ home එකට ගියා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ assistive touch icon එක customize කරලා ඔයාලට කැමති විදිහට හදාගන්නේ. ඉතින් මේකේ තවත් options කීපයක් තියෙනවා. මේවා ගැනත් මම ඉස්සරහට වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් මම හිතනවා iPhone එකක් ඔයා පාවිච්චි කරනවා නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් ගොඩක් වැදගත් වෙන්නේ නැති. මොකද ගොඩක් කට්ටිය හොයනවා මේ icon එක enable කරගන්නේ කොහොමද වගේ දේවල්. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් like එකක් දාලා තව කෙනෙක්ට දැනගන්න share කරගෙන යන්න. මේවා කරන ඉස්සරහට දැනගන්න කැමති නම් දැන් පාත් තියෙන subscribe button එක click කරලා ඊට පැත්තෙන් තියෙන bell එකකින් click කරන්න. එහෙනම් තාත් මගේ අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මනට වෙන්නම්. මං Geek Bro SL YouTube channel එකේ දිල්ෂාන්. Geek Bro SL අපේ YouTube channel එක subscribe කරන්න video එක හොඳයි නම් like කරන්න share කරන්න share කරන්න share කරන්න Geek Bro SL අපේ YouTube channel එක subscribe කරන්න video එක හොඳයි නම් like කරන්න share කරන්න